මම දැන් ඉන්නේ මාවනැල්ල පුරාණ තොටපළ විහාරයේ මහා කෙහෙල්වල ප්‍රදේශයේ. මම වීඩියෝ එකක් දාලා තිබ්බා මතක ඇති අපි අවතන් කඳවුරකට ෆිල්ටර් එකක් පරිත්‍යාග කරන්න කන්ටැක්ට් කරලා දෙන්න කියලා. ඒකට අද අවස්ථාව තමයි හම්බ වුණා. මේ ඇවිල්ලා ඉන්නේ මාවනැල්ල රඹුක්කන පාරෙන් ඇවිල්ලා කිලෝමීටර් 5ක් ඇතුළට ආපුවාම හම්බෙන අවතන් කඳවුර මේ පන්සලේ තමයි අවතන් කඳවුර පිටලා තියෙන්නේ. ඉතින් දැන් තමයි අපි මේ පන්සලට පැමිණි. ඉතින් ෆිල්ටර් එක තාම මගේ එනවා. එතකන් හිතුණා ඔයාලට විස්තරයක් කියන්න. ඉතින් මේ පැත්තට එනකොට නායකීය ප්‍රදේශ ගොඩක් ගණනාවක් තියෙනවා. ඉතින් දෙපැත්තේ ගොඩක් ගෙවල් තිබිච්ච තැනක්වත් නැහැ. ඇත්තටම පස් කඳු ටික විතරයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවන රටාව එහෙම් පිටින්ම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපි මිනිස්සෙක් විදියට කරදරයක් වුණ වෙලාවක මුලින්ම සෞඛ්‍ය පැත්ත තමයි බලන්න ඕනේ. ඉතින් සෞඛ්‍යයට මූලිකම අවශ්‍ය දේ තමයි පිරිසිදු ජලය. ඉතින් ඒකට සපෝට් එකක් හැටියට තමයි අපි මේ පැත්තේ දැන් මේ ගොඩක් අය කියලා තියෙන PHI මාත්‍ර කියලා තියනවලු මේ වතුර බොන්න එපා කියලා. ඒකටම අපිරිසුදු වෙලා තියෙන මේ ජලය. මොකද මේ මිනිස්සු ලිං වලින් තමයි තමන්ගේ පිපාසය නිවාගන්නේ. ඉතින් ඒකට අපේ කීප දෙනෙක් එකතු වෙලා මේ සම්මාදම් කරලා විශාල ෆිල්ටරයක් දෙන්න තමයි මේ වෙලාවේ ලැස්තිලා ඉන්නේ. ඉතින් මම මේ කට්ටිය ඔයගලන්ට තව ටිකකින් පෙන්නන්නම්. මේ කට්ටිය තමයි මේ ෆිල්ටරේට මුදල් වේ පරිත්‍යාගය කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ ඇක්වා ලයිෆ් එකේ ෆිල්ටර් එක මේක තමයි. ඉතින් මෙන්න මේ ෆිල්ටර් එක තමයි අපි හයි කරේ මේ අවතන් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන්. මේක ඇවිල්ලා මාව නැල්ල පන්සලේ 60 දෙනෙක් විතර අසන වෙලා ඉන්න වෙලාවක. ඉතින් 3 දෙනෙක්ගෙන් දායකත්වයෙන් මේ ෆිල්ටර් එක ඒගොල්ලන්ට දිගටම පාවිච්චි කරන්න ඔන්න අපි හයි කරා. ඉතින් මේ ආයතනයේ ටෙක්නීෂියන් අයියා තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ ඒකට දායකත්වය දුන්න එක සමාජිකයෙක්. මේ පන්සල ගැන මේ පළාත මොකද්ද? මේ අවතන් වෙච්ච කී දෙනෙක් ඉන්නවද කියලා පොඩි විස්තරයක් අපිට කියන්නකෝ. මේක සබරගොම් පළාතේ කෑගල්ලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාකේල්වල වසමේ මාකේල්වල ගම ඉහළගම කියන ගම්මානයක්, ඒ වගේම ඉහළකෝට්ටේ කියන ගම්මානේ තමයි මේ නායයන් වෙලා තියෙන්නේ. අවතන් වෙලා හිටියා මෙතන 70ක් පමණ, මේ වෙනකොට ඉන්නවා 60ක් විතර. ඉතින් අපිට ඔයගොල්ලෝ ඇවිල්ලා අපිට මේ කරපු මේ ඉන්න අයට පිරිසිදු වතුර ටිකක් පානය කරන්න ලබා දීම ගැන ගොඩාක් පිං. ඇත්තම මම මේ වෙලාවේ පින් දෙන්නේ අපේ නායක හඳුරු වෙනුයි. හඳුරු මේ අවස්ථාවේ නැති වුණත් මේ කරපු සේවයට උගලන්ට ඉතාමත්ම නායක හඳුරගේ නමත් සඳහන් කරනවා. පුසේල ආනන්ද නායක හඳුරු තමයි මේ විහාරස්ථාන බාරව ඉන්නේ. මේ මොහොතේ මාලිගාවේ තේවාවලිය දීලා හින්දා විහාරස්ථානයට හැදෙනවා අඩුයි. එතකොට මේ පන්සලේ කොහොමද නම යන්නේ? මාකේල්ල පුරාණ තොටුපළ විහාරය. එතකොට දැන් අවතන් වෙලා ඉන්න කට්ටිය දැන් කාන්තාව කී දෙනෙක්ද පිරිමි කී දෙනෙක්ද? කාන්තාව ඉන්න මං හිතන්නේ
50කට කිට්ටු වෙන්න. ළමයිත් ඉන්නවද? ළමයිනුත් ඉන්නවා 8ක් විතර. ඉතුරු අය ටිකක් ලොකු පිරිමි අය බොහෝ දෙනෙක් ඉතුරු හරිය ඉතින් නිවෙස් කුලියට අරගෙන පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකට ආහාර පාන කොහොමද මේකට? ආහාර පාන ගම්වාසීන් විසින් ඒ වගේම අසල්වාසී මේ දන්න හඳුනා අය බලලා ඒ අය දවසට වේල් 3 බාර අරගෙන තියෙනවා. ඒ අනුව තමයි මේගොල්ලන්ට කෑම සපයන්නේ. කිසිම කෑමෙන් අඩුවක් නැහැ. ඒ වගේම වියලි ආහාර පාර්සල් කට්ටිය ගෙනත් දෙනවා පන්සලට. ඒතකොට මේ අය ගයක් කුලියට හෝ අරගෙන යනවා නම් අපේ හාමුදුරුවෝ උපදෙස් දීලා තියෙනවා ඒ අයට වියලි පාර්සලයක් හදලා දෙන්න කියලා. මොකද දැනට උයන්නේ නැත්තේ කෑම ලැබෙන නිසා. පරිත්‍යාග ලැබෙන නිසා අපි මෙහෙ පිළියෙල කරන්නේ නැහැ. ඒතකොට මේ පානීය ජලය සපුරාගන්නේ දැනට ලිං ජලයේද? ඔව් ලිඳෙන් තමයි අපි ගන්නෙ. නැත්තම් මාවනැල්ල වතුර ලයින් දැන් මේ අවස්ථාවේ වතුර නැහැ. නෑ නේ විසන්දි වෙලා තියෙන්නේ. විසන්දි වෙලා තියෙන නිසා දැන් විහාරස්ථානයේ පාවිච්චි කරන ලිඳෙන් තමයි වතුර පාවිච්චි කරන්නේ. හරි බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් මේ අපි විසින් ලබා දුන්න ෆිල්ටරේට ඇත්තට මූල්‍ය දායකත්වය ලබා දුන්න මහත්මයා මේ ඉන්නවා කීර්ති බණ්ඩාර කීටෙල් අධිපතිතුමා. එතකොට තව ඉන්නවා ඉසුරු එයාගේ මිත්‍රයා අතුල. ඉතින් මේ තුන් දෙනාගේ ධන පරිත්‍යාගයෙන් තමයි මෙම විහාරස්ථානයේ අවතන් වෙච්ච අයට ෆිල්ටරේ ලබා දුන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපිටත් මේ අවස්ථාව අපිට මේක ලබා දුන්නට. හරි. එහෙනම් අපි සමුගන්නවා මෙතනින්. ඔයගලන්ට දීර්ඝ කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. නිරෝගීවත් කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.